අද අපි කතා කරන්න යන්නේ ලෝක සටන් කලා ඉතිහාසය වගේම සිනමා වංශ කතාවත් සම්පූර්ණයෙන්ම කනපිට පෙරලපු අසමසම චරිතයක් ගැනයි. ඒ තමයි බෲස් ලී. මේ ගවේෂණයේදී අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ තමන්ගේ ජනප්‍රියත්වය සහ ශාරීරික ශක්තියේ උපරිම තලයේ හිටපු මේ අපූර්ව මිනිසාගේ අතිශය කම්පන සහගත හදිසි මරණය ගැනයි. තත්පරයකට නවවතාවක් පහර දෙන්න පුළුවන් යකඩයක් තරම් ශක්තිමත් සිරුරක් තිබුණු මේ මිනිසා වයස අවුරුදු 32ක් වගේ ඉතාමත් කෙටි කාලෙකින් මෙලොව හැර ගියේ කොහොමද කියන එක අදටත් ලෝකෙට ලොකු රහසක්. ඔහුගේම මේ නිහතමානී ප්‍රකාශය ඇත්තටම හරිම සිත් ගන්නාසුළුයි. ඔහු කියනවා මම අසාමාන්‍ය මිනිසෙක් නෙවෙයි, මම සාමාන්‍ය මිනිසෙක් වුණත් ඊට දැඩි ලෙස පුහුණුවීම් කරන කෙනෙක් කියලා. මේ සරල කියමන සහ ඔහුගේ අద్භූත කායික ශක්තිය අතර තියෙන ලොකු පරස්පරයක් නේද? ලෝකයේ ඉහළම කායික යෝග්‍යතාවයක් තිබුණු, ඒ වගේම යකඩයක් වගේ සිරුරක් හිමි වයස 32ක තරුණයෙක් එකවරම ඇදවැටිලා මිය යන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපිට නිතතින්ම මතුවෙනවා. ඉතින් මෙතන තියෙන වඩාත්ම තීරණාත්මක ප්‍රශ්නේ තමයි මේක. මේක ඝාතනයක්ද, පවුලේ ශාපයක්ද, එහෙමත් නැතිනම් හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක අභිරහසක්ද? දශක 5කට වැඩි කාලයක් මුළු ලෝකෙම කම්පැනියට පත් කරපු මේ සිදුවීම් දාමේ ඇත්තටම හොලිවුඩ් චිත්‍රපටයකටත් වඩා සංකීර්ණයි. අපි දැන් මේ අභිරහස මුලේදලම ගවේෂණය කරලා බලමු. අපි මුලින්ම මේ ඛේදවාචකය සිද්ධ වුණු දවසට කියන්නේ 1973 ජූලි 20 වෙනිදාට ගිහින් බලමු. ඒ දවස ආරම්භ වුණේ හොංකොං නුවරට තවත් එක සාමාන්‍ය දිනයක් විදිහටයි. එදා දවසේ සිදුවීම් පෙළ ගැසෙන්නේ මෙන්න මේ විදිහටයි. එදා හවස ඔහු තමන්ගේ මීළඟ චිත්‍රපටයේ වෙන ග්‍රේම් ඔෆ් ඩෙත් එකේ වැඩ කටයුතු වෙනුවෙන් නිෂ්පාදක රේමන්ඩ් චව් සහ නිලි බෙටිටින් පෙයි එක්ක සාකච්ඡාවක නිරත වෙලා හිටියා. හැබැයි රාත්‍රී 7:30ට විතර ඔහුට එකපාරටම තද බල හිසරදයක් එනවා. මේ නිසා ඔහු ඉක්වජෙසික් කියන සාමාන්‍ය වේදනානාශක පෙත්තක් පාවිච්චි කරනවා. ඊට පස්සේ විවේක ගන්න ගිය ඔහු රාත්‍රී 9:30 වෙනකොටත් කිසික ප්‍රතිචාරයක් දක්වන්නේ නැති තත්වයට පත් වෙලා රෝහල් ගත කරනවා. හිතලා බලන්න, හරියටම ටික් ටික් ගාන ඔරලෝසුවක් වගේ ඊටමත් කිටි වෙලාවකින් සාමාන්‍ය සාකච්ඡාවක් මාරාන්තික ඛේදවාචකයක් බවට පත් වුණා. රෝහලට අරගෙන එනකොටත් ඔහු මියගොස් ඉවරයි කියලා වෛද්‍යවරු තහවුරු කළා. හැබැයි ඊට පස්සේ නිකුත් වුණු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නම් මුළු ලෝකයේම වෛද්‍ය ප්‍රජාව වගේම ඔහුගේ රසිකයිනුත් සම්පූර්ණයෙන්ම මවිතයටපත් කළා. මේ ඉලක්කම දිහා පොඩ්ඩක් බලන්න. ග්‍රෑම් 1575ක්. සාමාන්‍ය මිනිසෙකුගේ මොලයක් බර ග්‍රෑම් 1500ක් විතර වෙනවා. හැබැයි බෲස් ලී මිය යන වෙලාවේ ඔහුගේ මොලය ග්‍රෑම් 1575ක් දක්වා අසාමාන්‍ය විදිහට ඉදිමිලා විශාල වෙලා තිබුණේ. වෛද්‍ය විද්‍යාවේදී මේකට කියන්නේ සෙරිබ්‍රල් එඩීමා කියලා. ඒ කියන්නේ මොළයේ තරල එකතු වෙලා ඉදිමීමක් ඇති කරන ජීවිතයට කෙලින්ම තර්ජනයක් වෙන තත්වයක්. 1973 නිකුත් වුණු නිල වාර්තාවට අනුව මරණයට හේතුව විදියට දැක්ුණේ ඔහු බීපු අර ඉක්වජසික් වේදනානාශක පෙත්තේ තිබුණ රසායනික ද්‍රව්‍යයකට ඔහුගේ ශාරීරිය දක්වපු අතිශය සංවේදී අසාත්මිකතාවයක් කියලයි. හැබැයි මේ නිල තීරණේ ඒ විදියටම පිළිගන්න ලෝකයා සූදානම් වුණේ නැහැ. දවසකට පැය ගණනාවක් පුහුණුවීම් කරන ලෝකයේ ඉහළම කායික යෝග්‍යතාවයක් තිබුණු මිනිහෙකුට එක වේදනානාශක පෙත්තකින් මේ වගේ මරණයක් අත්වෙන්න පුළුවන්ද? මිනිස්සු මේක ප්‍රතික්ෂේප කළා. ඒ හිඩස පුරවන්න දශක ගණනාවක් පුරා පෙත්‍රණු එක විදිහේ කුමන්ත්‍රණ න්‍යායන් සහ ශාපයන් ගැන කටකට හැදෙන්න පටන් ගත්තා. අපේ මේ ප්‍රධාන කුමන්ත්‍රණ න්‍යායන් තුන ටිකක් මධ්‍යස්තව බලමු. පළවෙනි එක තමයි ට්‍රයඩ් කල්ලිවල බලපෑම. ඔහු චීන සටන් කලාවන් වල රහස් බටහිර ලෝකයට හෙළි කරන නිසා ඒ මාෆියා කල්ලිය ඔහුට වසදිලා මැරුවා කියලා සමහරු විශ්වාස කළා. දෙවැන්න තමයි පුරාණ චීන සටන් කලාවකේන දිම්මාක්. එහෙමත් නැත්නම් මාරාන්තික ස්පර්ශය. කාලයකට කලින් එල්ල කරපු මෘදු පහරක් නිසා පස්සේ කාලෙක මොළය අකර්මණය වුණා කියලා කතාවක් ගියා. තුන්වෙනි එක තමයි ඔහුට ඊර්ෂ්‍යා කරපු හොංකොං සිනමාකරුවන් හොර රහසේම වස දුන්නා කියන එක. මේ හැම දෙයකින්ම අපිට පේන්නේ ඔහුගේ හදිසි මරණය වටා කොයිතරම් ලොකු සංස්කෘතික භීතිකාවක් ගොඩනැගිලා තිබුණාද කියන එකයි. මේ අතරේ බෲස් ලී සහ ඔහුගේ පුතා වෙන බ්‍රැන්ඩන් ලීගේ ජීවිත කතා සසඳලා බලනකොට අපිට ඇඟ කිලිපොලා යන අద్భుත බවක් දැනෙනවා. බෲස් ලී 1963 දී අවුරුදු 32 දී ග්‍රේම් ඔෆ් ඩෙත් චිත්‍රපටය අවසන් කරන්නත් කලින්ම මිය ගියා. ඊට හරියටම අවුරුදු 20කට පස්සේ 1993 දී ඔහුගේ පුත් බ්‍රැන්ඩන් ලී අවුරුදු 28 දී ද ක්‍රෝ චිත්‍රපටයේ රූගත කිරීම අතරතුරදී ප්‍රොප් තුවක්කුවක සැබෑ උණ්ඩයක් තිබිලා අභිරහස් විදියට වෙඩි වැදිලා මිය ගියා.
පියා සහ පුතා කියන දෙන්නම තමන්ගේ ජනප්‍රියත්වයේ උපරිමේදී මේ විදිහට අහිමි වුණ නිසා ලී පවුලට මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක ශාපයක් තියෙනවා කියලා මුළු ලෝකයම විශ්වාස කරන්න පටන් ගත්තා. කොහොම වුණත් අපි දැන් ආයමත් නූතන යුගයට එමු. 2022 අවුරුද්දේ විද්‍යාඥයින් පිරිසක් මේ ඛේදවාචකයේ දිහා සම්පූර්ණයෙන්ම අලුත් කෝණයකින් බලන්න උත්සාහ කළා. ඒ හරහා ඔවුන් මේ අභිරහස ගැන නවතම විද්‍යාත්මක පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ නවතම සොයා ගැනීම තමයි හයිපර්නැට්‍රීමියා කියන තත්ත්වය. සරලවම කිව්වොත් මේක අධික ලෙස ජලය පානය කිරීම නිසා රුධිරයේ තියෙන සෝඩියම් මට්ටම අතිශය භයානක විදියට පහත වැටෙන තත්වයක්. පර්යේෂකයන් දැන් තරයේ විශ්වාස කරන්නේ බෲස් ලීගේ මරණයට සැබෑ හේතුව වුණේ මේ කියන අධික ලෙස ජලය පානය කිරීම කියලයි. මේ ජීවවිද්‍යාත්මක ක්‍රියාවලිය හරියටම සිද්ධ වෙන්නේ කොහොමද කියලා අපි පියවරෙන් පියවර බලමු. පළවෙනියටම සිරුරේ බර පාලනය කරගන්න ඔහු අධික ලෙස දියර වර්ග පානය කරලා තියෙනවා. දෙවනුව ඔහුගේ වකුගඩු වලට අර අතිරික්ත ජලය පිට කරන්න බැරි වෙලා ඒවා ආකර්මණය වෙනවා. ඊට පස්සේ සිරුරේ සෝඩියම් මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටෙනවා. අවසානයේදී මේක මොළය මාරාන්තික විදිහට ඉදිමෙන්න හේතු වෙනවා. බලන්න නිරෝගීව ඉන්න කරපු සාමාන්‍ය පුරුද්දක් කොයිතරම් දරුණු ඛේදවාචකයක් දක්වා දුරදිග ගියාද කියලා මේකෙන් හොඳටම පැහැදිලි වෙනවා නේද? හැබැයි බෲස් ලී කියන්නේ එයාගේ මරණය අභිරහසට වඩා ගොඩක් එහාට ගිය චරිතයක්. ඔහු ජීවත් වෙ හිටිය කාලෙත් තියලා ගිය නොමෙකෙන සලකුණු වල බලපෑම අති විශාලයි. මොහොතකට ඔහුගේ මේ විස්මිත හැකියාවන් ගැන හිතලා බලන්න. තත්පරයක් ඇතුළත 9 වතාවක් පහර දෙන්න පුළුවන් වීම. එක අතක ඇඟිලි දෙකක් විතරක් පාවිච්චි කරලා පුෂ්-අප්ස් ගැසීම. අංගලක දුර ඉඳලා මීටර් කීපයක් ඈතට ප්‍රතිවාදියා විස්සි වෙලා යන තරමට ප්‍රබල වුණු ඒ සුප්‍රසිද්ධ 1 inch punch පහර. ඒ විතරක් නෙවෙයි කැමරාවලට පවා හසු කරගන්න බැරි තරමට ඔහුගේ වේගය වැඩි නිසා චිත්‍රපටවල වේගය කෘත්‍රිමව අඩු කරන්න පවා සිද්ධ වුණා. සිනමාව ඇතුලේ ආසියාතිකයින්ට තිබුණු දුර්වල මිනිසා කියන ඒ පටු ප්‍රතිරූපය ඔහු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දාලා හොලිවුඩ්යේ ජයගත් පළමු ආසියාතික සුපිරිතරුව විදියට ඔහු ඉතිහාසගත වුණා. අනිත් විශේෂම කාරණාව තමයි ඔහු නිකම් සටන්කරුවෙක් විතරක් වුණේ. ඔහු ඇමරිකාවේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් දර්ශන විද්‍යාව හැදෑරූ උගතෙක්. ඔහු ලෝකයට හඳුන්වලා දුන්න ජීට් කුන්ඩෝ සටන් දර්ශනය සම්ප්‍රදායික නීති රීති පැත්තකට දාලා සරලව වගේම වේගවත්ව සටන් කරන කලාවක් ලෝකයට ගෙනාවා. අද තියෙන නූතන මිශ්‍ර සටන් කලාවේ එමත් නැත්නම් MMA වල පදනම විදිහට සැලකෙන්නෙත් මේකම තමයි. ජැකි චෑන්, ජෙට් ලී වගේ වර්තමාන සුපිරි තරුපවා ඔහුව තමන්ගේ ගුරුවරලා විදිහට සලකන්නේ අන්නේ ඉසයි. Be water my friend. ජලයමෙන් වන්න මගේ මිත්‍රයා. මේක ඔයාලා අනිවාර්යයෙන්ම අහලා ඇති. සටන් කලාව කියන්නේ නිකම්ම පහර දීමක් නෙවෙයි. ඒක Tamanවම හඳුනා ගැනීමේ මාවතක් කියලා ඔහු තරයේ විශ්වාස කළා. ඕනෑම අසීරු තත්වයකට බාධාවකින් තොරව හරියට වතුර වගේ නම්‍යශීලීව හැඩගැහෙන්න ඕනේ කියන එක මේකේ නිරූපණය වෙනවා. ඒක තමයි ඔහු ලෝකයට දුන්නු උත්තරීතරම ඉගැන්වීම. ඉතින් අපි මේ ගවේෂණය අවසන් කරන්න කලින් මේ අභියෝගාත්මක ප්‍රශ්නය ගැන පොඩ්ඩක් හිතලා බලමු. සැබෑ අමරණීයත්වයේ රැඳිලා තින්නේ කෙනෙක් මරණයෙන් පස්සේ ඉතුරු කරලා යන අභිරහස ඇතුළේද? එහෙමත් නැත්නම් ජීවත් වෙන්න කාලය ගොඩනගපු දවන්ත පුරාවෘත්තයන් ඇතුළේද? බෲස් ලීගේ මරණයට හේතුව තවදුරටත් විවාදයට තුඩු දෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එක දෙයක් සහතිකයි. සැබෑ වීරියෝ කිසිම දවසක මිය යන්නේ නැහැ. ඔවුන් මිනිසුන්ගේ හදවත් තුල ඔවුන් කියා දුන්න පාඩම් වගේම ඔවුන් තියලා ගිය ඒ නොමැකෙන සලකුණු තුලින් සටන් කලාව සහ සිනමාව පවතින තාක්කල් සදාකාලිකවම ජීවත් වෙනවා.